නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තී. පින්වත්නි, සාමාන්‍යයෙන් මං හිතනවා ධර්මදේශනාවේ මාතෘකාව මොකක්ද කියලා තෝරගන්නට පොඩ්ඩක් අපහසු වෙන්නට ඇති. සිරිත් පරිදි කෙරෙන ධර්ම පාඨයක් නෙමෙයි ධර්මදේශනාවට මාතෘකා කළේ. කවුරුත් හොඳට අහලා කියලා පුරුදු නිරන්තරයෙන්ම මුමුණන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ තෙරුවන් සරණ යාමයි ධර්මදේශනාවේ මාතෘකාව. මේ මාතෘකාව යොදා ගන්නට හේතුව අද අපි මේ තෙරුවන් සරණ ගියාට බොහෝ දෙනෙක් තෙරුවන් සරණ යෑමේ අර්ථය පිළිබඳ හැඟීමක් නැතුවයි ඒක කරන්නේ. මම හිතනවා බෞද්ධයන් අතර දැන් මේ පිළිබඳව අහලා මේ කාලය තුල දන්න ඇත්තෝ දන්නවා. ඒත් බොහෝ දෙනෙකුට තවම හැඟීමක් නැහැ. අපි අවුරුදු 2500 ගණනක් තිස්සේ මේ රටේ බුදුදහම ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳව දන්නවා. අපේ බෞද්ධයෝ බොහොම හොඳ බෞද්ධයෝ. හොඳ බෞද්ධයෙක් නම් හොඳ කෙනෙක් වෙන්නම ඕනේ. මොකද බුදු දහම කියන එක නිකන් අන්‍ය ආගම් වගේ භක්ති මාත්‍රයෙන් පිළිගන්න ආගමක් නෙමෙයි. ඒක තමයි අන් සියලු ආගම් අතරත් බුදු දහම අතරත් තියෙන ප්‍රධාන වෙනසක්. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේක අන්‍යාගම් වල ඇත්තන්ට කරන එහෙම නින්දාවක් මොකක්වත් නෙමෙයි. මේ ඒගොල්ලෝ දන්නවා මේක මෙහෙමම තමයි කියලා. නමුත් මේ ආගම් අතර වෙනසක් වටහලා දෙන්නටයි මේ කියන්නේ. දැන් අන්‍යාගම් හැම දෙයක්ම පිළිගන්නවා දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වා. ਸਰව බලධාරී දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියෝ තමයි අපේ සියල්ලගේම මූලිකයා නිර්මාතෘවරයා. අපේ පාලනය වන්නේ දෙවියන් වහන්සේ යටතේ. දෙවියන් වහන්සේට ඕන ආකාරයෙන් තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. මේක විශ්වාස කරනවා. කොහොමද විශ්වාස කරන්නේ? භක්ති මාත්‍රයෙන් පිළිගැනීමක් තුළ. හැබැයි කවුරුවත් දන්නේ නැහැ එහෙම දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වද කියලා. එහෙම මැව්වයි කියන එක හරියටම දන්නවනම් මේ ලෝකේ ආරම්භය පිළිබඳ විද්‍යාඥයෝ මෙච්චර උත්සාහ කරන්න ඕනේ නැහැනේ හොයන්න. ඒගොල්ලෝ මේ සත්වයාගේ ආරම්භය කොහොමද උනේ, ලෝකේ ආරම්භය කොහොමද උනේ කියලා විද්‍යාඥයෝ තාම හොයනවා. ඒ හොයන්නේ අර විශ්වාස මාත්‍රයෙන් සතුටු වෙන්නේ නැති නිසා. ඒගොල්ලෝ දන්නවා ඒක හරියටම පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. විශ්වාසයෙන් හිතා ගන්න පුළුවන්, විශ්වාසයක් භක්තියක් ඇති කරගන්න පුළුවන් දෙවියෝ මැව්වා තමයි කියලා. ඉතින් එහෙම ඒක පිළි අරගෙන දැන් પરම්පරා ගණනක් තිස්සේ ඔහුම ආවා. ඔහුම ඇවිල්ලා දැන් අද මෙතෙන්ට යනකලොත් අවුරුදු 2000ක් අපි ක්‍රිස්තු වර්ෂ ප්‍රමාණයෙන් ගත්තොත් අවුරුදු 2000 ගණනක් වෙනවා. මුස්ලිම් ආගම ගත්තොත් ඊටත් වඩා වැඩි. හින්දු දහම ගත්තොත් ඊටත් වඩා වැඩි. මුස්ලිම් දහම ගත්තොත් ඊට වැඩි පොඩ්ඩක් අඩුයි. එතකොට ක්‍රිස්තියානි දහමට වැඩි වර්ෂ ප්‍රමාණයක් අඩුයි මුස්ලිම් දහම. එතකොට මේ කොහොම හරි අවුරුදු 1000කට වැඩි මේ ඔක්කොම මේ කාලයේ මුළුල්ලේම මේ හැමදෙනාම මේ මතය විශ්වාස කරගෙන ආවා. විශ්වාස කළේ මම කලින් කිව්වා වගේ කවුරුත් දැක්කෙත් නැහැ, විද්‍යානුකූලව තහවුරු වෙලත් නැහැ, මොකක්වත් නැහැ. හැබැයි භක්තියෙන් බාරගත්තා. ඉතින් භක්ති මාත්‍රයෙන් බාර අරගෙන මේ විශ්වාසය තුළ මෙතෙක් ඇවිල්ලා දැන් ඊළඟ પરම්පරාවට ආවත් ඒ પરම්පරාවත් එහෙම මේක බාර ගන්නවා. ඒගොල්ලෝ පිළිගන්නවා භක්ති මාත්‍රයෙන්. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඇත්තටම මොකද්ද කියලා. ඉතින් අන්න එහෙම විශ්වාසයක් භක්ති මාත්‍රයෙන් પરම්පරාවෙන් પરම්පරාවට ආගමනය වුණා. ආගමේතිති ආගමෝ
කියලා විග්‍රහ කරනවා. ඔය ආගමනය වීම තමයි ආගම කියලා කියන්නේ. හැබැයි ඒ ආගමනය වීමත් බුද්ධිගෝචර වෙන එකකුත් තියෙනවා, භක්ති මාත්‍රයෙන් එන එකකුත් තියෙනවා. දැන් බුදුදහමත් ඒ අතින් ආගමක් තමයි. මොකද પરම්පරා ගණනක් තිස්සේ එකත් ආවා. හැබැයි ඒ වගේ අර අන්ධව විශ්වාස කරන ඉන්න ආගමක් නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුදහම ඒක ධර්මයක් එන්නේ ජීවිතයත් එක්කලා සම්බන්ධ කරන්න ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට ඒ ප්‍රතිපත්තියේහි තියෙන ආනිසංශය, ඒකේ ප්‍රතිඵලය පිළිබඳව එන විශ්වාසය තුළ තමයි ඊළඟ પરම්පරාවට මේ කියන්නේ. එතකොට මේක ප්‍රත්‍යක්ෂයෙන් ධර්මයේහි තියෙන ප්‍රතිඵලයේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන අනිත් එක්කෙනාට කියනවා මෙන්න මේක මෙහෙම දෙයක් කියලා. ඒතර ඒක දැකලා තමයි අනිත් එක්කෙනා අරගන්නේ. දැන් පේනවා අන්ධ විශ්වාස මාත්‍රයකින් විතරක් ගත්තා නෙමෙයි, මේක ප්‍රතිඵලය දැකලා ප්‍රත්‍යක්ෂයෙන් ගත්තා. මොනකයි වෙනස? ඒ නිසා තමයි අපි ඔය ධර්මයේ පිළිබඳව කියනකොට ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ආදී වශයෙන් පෙන්වන්නේ. සම්දිට්ඨිකෝ අකාලිකෝ, මේක සම්දිට්ඨිකයි. මේ ආත්මෙම ප්‍රතිඵල ලැබෙනවා, කල් නොයවම ප්‍රතිඵල ලැබෙනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි, ඥානවන්තය ප්‍රත්‍යක්ෂයෙන්ම තමා තුළ දකින්නට ඕන දෙයක් කියලා මේ ධර්මයේ පිළිබඳව කියන්නේ ඒකයි. ඉතින් දැන් අපි මේ බුදුදහමය මේ විදිහට කෙලින්ම මුල් කාලය තුල නම් මෙහෙම ආව ඇත්තටම ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධයෙන් යුක්තව මේකේ ප්‍රතිඵලය දැනමින්. ඇයි? ඒගොල්ලෝ බුදුහාඳුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයට අනුව පිළිපැත්තා. දැන් පිළිපදිනවද? කී දෙනෙක් පිළිපදිනවද? හැබැයි ලංකාවේ බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් දල වශයෙන් කියනවා 69ක් විතර බෞද්ධයෝ කියලා. හැබැයි ඒ 1984 සංගණනයයි. දැන් සංගණනයේ 60%ක්වත් නැහැ බෞද්ධයන්ගේ ප්‍රමාණය අඩු වෙලා. බෞද්ධයන්ගේ ප්‍රමාණය අඩු උනේ මේ ක්‍රිස්තියානි වුණාම නෙමෙයි. බෞද්ධයෝ තමන්ගේ දරු පරපුර වඳ කරා. වඳ කරනකොට අනිත් පැත්තෙන් ඒ කියන්නේ මුස්ලිම් ඒ වගේම දෙමළ ජන කොටස් දරුවෝ වැඳ කරේ නැහැ. ඒගොල්ලන්ගේ දරු පරපුර වැඩි වුණා. සමස්ත ජනගහනයේ ප්‍රතිශතය එතකොට සිංහලයා නිකම්ම මේ බෞද්ධයා නිකම්ම පහතට වැටෙනවා. ඒ අනුවයි බෞද්ධයන්ගේ ප්‍රමාණය අඩු වෙලා දැන් තියෙන්නේ. එතකොට දැන් ඒ විදිහට මේ බෞද්ධයන් කිසිම ඉවක් බවක් නැතුව ඔහේ යන ගමනක යනවා. බුදුදහම පිළිබඳ මොකක්ද කියලා දන්නේ නැහැ. දැන් අද වර්තමානයේදී බුදුදහම කියන එක අත වශයෙන්ම අර සිද්ධ වෙලා තියෙන්නේ මේ අනිත් ආගම් වගේම අන්ධ භක්තියෙන් එන එකක්. බුදුදහමත් ඒගොල්ලටම වැටලා තියෙනවා. අම්මයි තාත්තයි බුද්ධ ආගමේ, ඉතින් අපි බුද්ධ ආගමේ. බුදුදහම මොකක්ද කියලා දන්නේ නැහැ. ඇත්තටම අපි යම්කිසි අවස්ථාවක නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ප්‍රතිඥාවක් දෙනවා නම් එතන තියෙන ප්‍රතිඥාවක්. ප්‍රතිඥාවක් දෙනවා නම් ඒ ප්‍රතිඥාව දෙන්නේ මන්ද බුද්ධිකයෙක් වශයෙන් නෙමෙයි. ඒ ප්‍රතිඥාව දෙන්නේ ඒකේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ පාඨයේ ඒ වචනවල තේරුම, ඒ වචනවලින් මොකද්ද කියන්නේ කියන එක හරියට තේරුම් ගත්තා නම් Taman දන්නවා ඉබේටම මං මේක ගත්තේ ඇයි කියන එක. හැබැයි අපි එහෙම නෙමෙයිනේ කියන්නේ කනේ. අපි පුංචි කාලේදී අපේ අම්මයි තාත්තයි අපි උතුරු කරගෙන අපිට කියන පුතේ නමෝ තස්ස කියන්න කියලා. අම්මලා තාත්තලාත් බුදු ගයක් හදාගෙන ගෙදරට වෙලා පන්සිල් අරගෙන නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියනවා. පුංචි කාලේ දරුවා ඔක කටපාඩම් කරගන්නවා. අම්මා තාත්තගේ ආభాෂයෙන් කටපාඩම් කරගන්නවා. ඊගාවට ඉස්කෝලෙත් යනවා. දහම් පාසලෙත් යනවා. ඒත් නමෝ තස්ස කියලා කියනවා. තේරුම උපරිමයෙන් නමෝ තස්ස කියන්නේ මොකද්ද කියලා ඒකේ තේරුම ඇහුවොත් කියන දේ තමයි ඒ කියන්නේ උපරිම අර්ථය දෙන්න පුළුවන් අද වර්තමානයේ. උගත් දෙනා දෙන්නේ
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා. අර pāli පාඨය සිංහලට පරිවර්තනය කළා කිව්වා ඒක හරි. හැබැයි නමෝ කිව්වේ ඇයි? තස්ස භගවතෝ අරහතෝ කිව්වේ ඇයි? සම්මා සම්බුද්දස්ස කිව්වේ ඇයි? මොකක්ද ඒකේ තේරුම? ඇයි එහෙම කියන්නේ? මෙන්න මේක තමයි අපි ඉස්සෙල්ලාම අපේ ජනතාවට බෞද්ධ ජනතාවට වටහලා දෙන්නට ඕනේ. මේක මේ සෙල්ලමට කියන වචනයක් නෙමෙයි. নমස්කාර පාඨය කියන එක. පුංචි කාලේදී එහෙම දැනගත්තා හොඳයි. හැබැයි ටිකක් ලොකු වෙනකොට හැම දෙයක් ගැනම අපි හොයනවා වගේ මේකත් ඇයි අපි කියන්නේ කියලා හොයන්න පුරුදු වෙන්නට ඕනේ. ඇයි නමෝ කියලා කියන්නේ? මොකද්ද නමෝ කියන එකේ තේරුම? දැන් පුංචි ළමයි අහන්නේ මොකද්ද අම්මේ මේකේ තේරුම? ඇයි මේක කරන්නේ? අහනව නේද පුංචි ළමයි? අම්මගෙන් තාත්තගෙන් හාරා උස්සවුස් අහනවනේ මොකද මේකේ තේරුම? මොකද්ද මේකට හේතුව කිය. අනේ ඒ වගේ මේවා ගැනත් අහන්න පුරුදු වෙන්නට ඕනේ. භක්ති මාත්‍රයෙන් ගන්න නෙමෙයි. දැන් ඒවා දෙයියන්ගේ රහස් නෙමෙයි. මේවා තියෙනවා යම්කිසි අර්ථයක් තියෙනවා. අපි හිතමු නමෝ කියලා අපි කියනවා. නමෝ කියලා කියනකොට අපි ඇහුවොත් ඇයි නමෝ කියලා කියන්නේ? নমස්කාර කරනවා කියනවා. මොකද්ද කොහොමද নমස්කාර කරන්නේ? දණින් වැටිලා নমස්කාර කරනවා. අත් දෙක ඔළුවේ තියලා নমස්කාර කරනවා. ඒ নমස්කාරයේ සංකේත විතරයි. নমස්කාරය කියන්නේ ඒකට නෙමෙයි. දැන් සමහරක් වෙලාවට කවුරු හරි කියනවා ඔබට නිවන් සුව ලැබේවා කියලා. ප්‍රාර්ථනා කරනවා. එතකොට ඔබට නිවන් සුව ලැබේවා කියනට අනිත් එක්කෙනා මොකද කරන්නේ? සාදු සාදු කියලා මෙහෙම කරන්නේ නැද්ද? එතකොට ඔබට නිවන් සුව ලැබේවා කියනට සාදු සාදු කියලා මෙහෙම කරන්නේ ඒ ආශිර්වාදය මං බාරගත්තා. මං පිළිගත්තා. එකපාරට මෙහෙම වෙනව නේද? අන්න ඒ බාරගත් එකේ සංකේතය තමයි මේ අත් දෙක එකතු කරේ. මම ඒක බොහොම ඉහළින්ම බාරගත්තා නම් මම ඒක මෙතනින් නෙමෙයි මම මෙහෙම කළා නලලටම තියලා අත් දෙක මම ඒක බාර ගන්නවා. ඒත් දැන් නමෝ කියන්නේ මොකද්ද? මම බාරගත්තා. මොකද්ද මම බාරගත්තේ? කාවද බාරගත්තේ? නමෝ සම්මා සම්බුද්දස්ස. මම කාටද නමස්කාර කළේ දැන්? සම්මා සම්බුදුරජාණන් වහන්සේට. එතකොට දැන් මම මේ කාවද බාරගත්තේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේව බාර අරගෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් අවබෝධයක් ලබනවා. ඒ අවබෝධය ලැබීම තමයි භගවතෝ අරහතෝ කියන වචන දෙකේ තියෙන්නේ. අපි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමින් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේව සිහි කරන්නේ. මොකද්ද මේ භාග්‍යවත් වූ කියන්නේ? මොකද්ද අරහත් වූ කියලා කියන්නේ? මෙන්න මේ විශේෂණ දෙක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති මේ විශේෂණ දෙක හරියට තේරුම් අරගත්තා නම් යමෙක් හොඳ බෞද්ධයෙක් බවට පත් වෙනවා. ඒතර හොඳ බෞද්ධයෙක් වීමේ පසුබිම නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මෙන්න මේකේ මේ පාඨයේ තියෙනවා. දැන් අපි බලමු ඇයි භගවා කියලා කියන්නේ? ඇයි භගවතෝ භාග්‍යවත් භගවා කියන ගුණයෙන් යුක්තයි කියලා කියන්නේ? දැන් බොහෝ දෙනාගෙන් ඇහුවොත් භගවා කියලා කියන්නේ ඇයි කියලා? ගොඩක් දෙනා කියනවා භාග්‍යවත් වූ කියලා. වාසනා ගුණයෙන් යුක්තයි කියලා. ඇත්තයි වාසනා ගුණයෙන් යුක්ත තමයි. මොකද මේ වාසනා ගුණයෙන් යුක්ත? අවාසනාව කියන්නේ මොකද්ද? අවාසනාව කියන්නේ දුක නේද? අවාසනාව කියන්නේ දුක. ඒත් අවාසනාව කියන දුකෙන් ඈත් වෙච්ච එක තමයි වාසනාව කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයේදී අපි භාග්‍යවන්තයෙක් කියලා කියනවා. මොකද අපි දකින සාමාන්‍ය දුක් වලින් ඈත් වෙලා. අපි සමහර දෙනා ගැන කියනවා අනේ සමහරෙකුට ඉන්න ගෙයක් නැහැ. ඇඳින වස්ත්‍ර නැහැ. වේලක් කර වේලක් කන්නේ එහෙමවත් කන්න නැහැ. නිന്ദා පහස විඳිනවා. මේ ඔක්කොම තියෙනවා. සැපයිද? දුකයි. ඒතර වාසනාවද අවාසනාවද? අවාසනාවක්. තවත් දෙනා අපි දකිනවා හොඳට යාන වාහන තියෙනවා.
බොහොම සැපෙන් ජීවත් වෙනවා. දරුමල්ල හොඳට ඉන්නවා. හොඳ පෞල් ජීවිත ගත කරනවා. සැපෙන් ඉන්නවා. අපි කියන ඇත්ත වාසනාවන්තයෝ කියලා. අනේ වාසනාව කියලා. අර කලින් කියපු දුක මෙයාට නෑ. ඒ එක්තරා මට්ටමක් මේ අපිට පෙනෙන මට්ටමක්. ඒ වුණාට සංසාරයේ දිහා බලපුවම සංසාරය යන ඔක්කොම අවාසනාවන්තයෝ. මොකද ඉපදී මෙරි යන ගමනේ කිසිම විදිහක සැපක් තියෙනවා තමයි නැත්තේ නෑ. යම් ඒකනේ දිව්‍ය ලෝකවල එහෙම උපදින්න ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි හැමදාම ඉන්න පුළුවන් දිව්‍ය ලෝකේ. දැන් අපි දා දිව්‍ය ලෝකේ සැපයි කියලා. අපිට උගන්වන දිව්‍ය ලෝක පිළිබඳව හොඳට ඇස් කන් නාස ආදී නුරන් පිනව ඉන්න එක සැපයි කියලා. ඉතින් අපි ඔතන ගිහිල්ලා ඔක පිනවන්න ලෑස්ති වෙනවා. පිනවන්න කැමති වෙනවා. හැබැයි හැමදාම පිනවන්න හම්බෙන්නේ නෑ. ඒතකොට පිනව ඉන්න අතරේදී මේ පිනවීම අතහරින්න උනොත් කොහොමද තත්ත්වේ? සැපයිද දුකයි? මහ විශාල දුකක් වේදනාවක් ඇති වෙනවා. මොකද සැප වැඩි වෙන තරමටම අනිත් පැත්තෙන් ඒවා නැති වෙනකොට දුකත් වැඩි වෙනවා. දැන් අපි තුමු අන්ත දුක්ඛිතව පීඩිතව ඉන්න මිනිස්සෙකුට ඔය පොඩ්ඩක් එහෙම ප්‍රශ්නයක් වුණාට එයාට ඒ තරම් ගණනක් නැහැ. මොකද දුකේම ඉන්න මිනිහා. ඒ මිනිහට ඒක ගණනක් නැහැ. නමුත් සැපෙන් ඉන්න මිනිහා දුක් විඳින්න වුණොත් එහෙම ඒක තමයි බලන්න. සමහරකට අපි දන්නවා සමහරක් ඇත්තෝ ගමන් බිමන් එහෙම යන්න බලාපොරොත්තු වෙනකොට ඒ ගමන් යන්නේ කොහොමද? දැන් ඒගොල්ලෝ උගා කර සුඛෝපභෝගී වාහන වල යෙදিলা එයා කන්ඩිෂන් වාහනවල කිසිම දුකක් නැතුව ඒ ගමන යන්න තමයි ප්‍රේ කරන්නේ. හැබැයි ඒගොල්ලන්ට කිව්වොත් එහෙම නෑ මේ ගමන අපි යන්න ඕනේ මේ දුර ගිහලා කරත් එක වගේ තමයි යන්නේ තියෙන්නේ කියලා කිව්වොත් එහෙම ඒක අහන්නත් අකමැති. මොකද ඒ ගමන යාට දුකයි. හැබැයි හැමදාම කරත් යන මිනිහට ඔක ගණනක් නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒකට දුකකුත් නෙමෙයි. ඒක සැප විඳින්න සැප වැඩි වෙන්න දුක කියන එකේ වැටීමක් වැටෙනවා. හොඳ වැටීම ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඒ සංසාර ගමන සසර ගමනේ ඉප ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදීන්ගෙන් පිරිච්ච අපි කොටිම කියන ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං පියේහි විපයෝගෝ දුක්ඛෝ අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං ආදී වශයෙන් මෙහෙම පෙන්නනවානේ මේවා දුකයි කියලා. ඉතින් මම මේ වෙලාවේ ඔක්කොම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතන පස්සේ අවස්ථාවකදී අපි වෙනම බලමු මේ ජාතිපි දුක්ඛ ආදී වශයෙන් මොනවාද මේ විග්‍රහ කරලා පෙන්නන්නේ කියලා. දැන් මේ දුක සර්වාකාරයෙන්ම නැති කරා. අනිත් අයගේ తాවකාලිකව දුක නැති කළා. ඒක වාසනාවක් සැපක්. බුදුහාමුදුරුවෝ සාර්වකාලිකවම දුක නැති කරා. ඒකින්ද ඒකත් අර අනිත් සැපට වැඩිය සැපක්. ඉතින් ඉහළම සැප ලැබපු හින්දා ඉහළින්ම භාග්‍යවන්ත. හැබැයි සාමාන්‍ය ලෝකයා කතා කරන සැප නෙමෙයි. සාමාන්‍ය ලෝකයට විශ්ය නොවන සැපක් ගැනයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ භාග්‍යවත් ගුණය එහෙම යෙදුවට වැරද්දකුත් නැහැ. හැබැයි තව එකක් තියෙනවා. භග්ග රාගෝ භග්ග දෝසෝ භග්ග මෝහෝ. එවැනි සාර්වකාලික වූ සැපයක් ලැබෙන්නේ කොහොමද? රාගය භග්න කළා. රාගය භග්න කළා කියන්නේ භග්න කරනවා කියන්නේ විනාශ කරනවා, බිඳ දානවා. රාගය සිඳ දැම්මා. ද්වේෂය සිඳ දැම්මා. මෝහය සිඳ දැම්මා. අනාසවෝ සියලුම අර කෙලෙස් සහගත බැමි වලින් මිදුණා. ඒ කියන්නේ සසර ඉපදී යන්නට යම් හේතු තියෙනවා නම්, එවැනි බැමි තියෙනවා නම්, ඒ බැමි ඔක්කොම නැති කළා දැම්මා. කොහොමද නැති කළේ? තණ්හාව නැති කළා. අනාසවෝ භග්ගාස පාපකා ධම්මා සියලුම ඒ පාප කියන පරිහානියට දුකට හේතු වන සියලුම ධර්මතාවයන්ගෙන් ඈත් වුණා. තස්මා භගවාති උච්චරේ. ඒ නිසයි භගවා කියලා කියන්නේ. તો දැන් මේ භගවා තත්වයට බුදුහාඳුරපත් උනේ කොතෙන්දද? ඒ භගවා තත්වේ ලැබුවේ කොතෙන්දද? වෙසක් පුර 15ක පොහොය දවසේදී. කොහෙදද? බුද්ධ ගයාවේ ඒ අසතු ධ්‍රුම මූලයේදී. තැන් අසතු බෝධි කියන ඒ අසතු ගහ මූලදී. එදා ඒ සියලු කෙලෙස් නැසලා බුද්ධත්වයට පත් වුණා.
වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ. ඊට පස්සේ අවුරුදු 45කට පස්සේ ආයි තවත් වෙසක් පුර පසළොස්වක පොහොය දවසක පිරිනුවන් පෑවා. ඒ පිරිනුවන් පාපු මොහොතේ බුදුහාඳුර දේශනා කරනවා යංච භික්ඛවේ රත්තින් තථාගතෝ අභිසම්බුජ්ජති. මහණෙනි යම්කිසි රාත්‍රියක තථාගතයන් වහන්සේ අභිසම්බෝධියට පැමිණෙනවාද? ඒ කියන්නේ අර භගවා තත්වයෙන් සම්මා සම්බෝධියට පත් වෙනවාද? යංච රත්තින් තථාගතෝ පරිනිබ්බායති. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ පිරිනුවන් පානවාද? ඒ තස්මින් අන්තරේ මේ අතර කාලයේ අවුරුදු 45 කාලේ යම් භාසති ලපති නිද්දිසති යමක් කියයිද යම් කතාවක් කරයිද යම් නිර්දේශයක් කරයිද සබ්බං තං තතේව හෝති නෝ අඤ්ඤතා ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා නෝ අඤ්ඤතා වෙන විදිහකට සිද්ධ වෙන්නේ නෑ වෙනස් වීමක් නෑ තස්මා තථාගතෝ තිවුච්චරි භාග්‍යවතුන් වහන්සේට තථාගත කියලා කියනවා අන්නේ කාරණේන් මොකක් හින්දාද රාග ద్వේෂ මෝහ භග්න කරපු හින්දායි ඒ කියපු වචන වෙනස් වෙන්නේ නැහැ මොන වගේ වචනද දේශනා කරේ සැපයටපත් වෙච්ච බුදුහාමුදුරුවෝ සැප ලබන්න දේශනා කළා දුක ගැන දැනගත්ත බුදුහාමුදුරුවෝ දුක නැති කරන්න දේශනා කළා ලෞකික සැප තියෙනවා ලෝකෝත්තර සැප තියෙනවා එතකොට ලෞකික වූ දුකක් තියෙනවා ඒක ලෝකෝත්තරත්වයක් නම් දුකක් නැහැ ලෝකීයත්වයම තමයි හැමතිස්සෙම දුක හැබැයි ලෝකීයත්වයේ සැපයක් තියෙනවා මොකද ලෝකීය පුද්ගලයෝ හැමතිස්සෙම ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න සතුටුයි හැම සතෙක්ම සතුටු නැද්ද හැම සතෙක්ම ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න සතුටුයි ඒ අතර මිනිස්සුත් උසස් තත්වයෙන් ඒවා පිනවන්න සතුටුයි වේ යතුඹසක් හදනවා මිනිහක් ගයක් හදනවා කුරුල්ල ලස්සනට පිහාටු ගෙනල්ලා වටේ අහුරලා උණුසුම් කර ගන්නවා මිනිස්සු ඉතින් රස්නෙට එයා කන්ඩිෂන් දා ගන්නවා සීත කාලෙට උණුසුම් කරන්න ඒවත් හයි කර ගන්නවා ඉතින් මේක මිනිහා උසස් මට්ටමින් ගන්නවා සත්තුත් ඕනෝන්ගේ මට්ටමින් හදා ගන්නවා තව සත්තු උණුසුම් කාලෙට හොඳට එළියට එනවා සීත කාලෙට ගිහලා වදිනවා පොළොවේ යටටම තවත් සත්තු සීත කාලෙට එළියට එනවා උණුසුම් කාලෙට ගිහලා හැංගෙනවා ඒක සත්ව විශ්ය ඒ වගේ ස්වභාවයක පවතින ලෝකයක මිනිසාගේ දිහා බලපුවම මිනිහා බලාපොරොත්තු වෙන සැප තියෙනවා ඒ සැප අතර ඇහැ පිනවන්නට හොඳ ලස්සන රූප හොයනවානේ දැන් අපේ සමාජයේ ඔය කොම හම්බ කරන්නේ සමහරකට දැන් මේ අහන බොහෝ දෙනා පිටරටවල වල ඉන්නවා මොකටද ලංකාව දාලා පිටරටවල ආවේ ඔයගොල්ලෝ නිවන් දකින්නේ නිවන් දකින්න නම් කවුරුත් පිටරටවල යන්නේ නෑ මොකටද ඔක්කොම ආවේ හැපිනවන්න යමක් හොයාගන්නට කන පිනවන්නේ යමක් හොයාගන්න දිව නාසය ශරීරය මේව පිනවලා සතුටු කරන්නට ඕන හින්දා තමයි ඔය ලෝකෙ පුරා විසිරලා යන්නේ ජනතාව. සිංහල විතරක් නෙමෙයි කවුරුත් ඔය විසිරලා යන්නේ ප්‍රධාන පරමාර්ථය තමයි ඕක එකේ පානන් කැලේකට වැදිලා බණ භාවනා කරනවා. එහෙම නොකර ඔය ඇවිද දුක් මහන්සි විඳගෙන ඇහැ පිනවන්න ඇහැ සන්තෝෂ කරන්න ඕනේ කියලා දුක් මහන්සිලා දාඩිය මුගුරු දාගෙන බැනුම් අහගෙන කීයක් හරි හම්බ කරනවා. මොකකටද? ඇහැ සතුටු කරන්න. සතුටක් ලබන්න මොකද්ද දැන් විඳින්නේ? දුකක් විඳිනවා. ඒ කියන්නේ දුකෙන් සැප ලබනවා කියන එකයිනේ. ඒක තමයි අදහස් කරන්නේ. ඒ සැප ලබන දුක් විඳිනවා. හැබැයි මිනිස්සුන්ට අනේ මේ ඇහැක් පිනවන්න විඳින දුක මේක නේද කියලා හිතනවාද ඒ වෙලාවට? මොකද අර ඇහැ පිනවන්න තියෙන තෘෂ්ණාව බලවත්. ඒකින්ද යට කරනවා අර විඳින දුක. ඊගාවට කන් දෙක පිනවන්න උනත් එහෙමයි දැන් සමහරකට හොයනවා කන් දෙක පිනවන්න දිගටම හොයනවා. දැන් සමහර මියුසික් දා ගන්නවා. දෙවනත් වෙන දා ගන්නවනේ. හැබැයි ටික කලක් යනකොට අනේ කන් වල ලෙඩ. මොකද හේතුව ඔය දෙවනත් වෙන දාගත්තට මේ කනට ඕක හැමතිස්සෙම රොතු දෙන්නේ
නෑ මේක ඇතුලේ බොහොම සියුම් ස්නායු පද්ධතියක් තියෙන්නේ. ඔය ස්නායු පද්ධතියට තදින් බලපාන අනවශ්‍ය සද්ද. ඒක නේද කර්මාන්ත ශාලාවල් වල වැඩ කරන ඇත්තන්ට කන් දෙක ආවරණය කරගන්න ඒවා දෙන්නේ. ඒ කනට හොඳ නෑ. ඒ සමහර කට පිනවන්නට කියලා හොඳට මියුසික් දාලා දාගන්නවා හයියෙන්. දැම්මට විපාකේ ඊට පස්සේ ඒ කලන් පැත්තට තියෙනවා. විඳින්න වෙන දුක හරි අනිත් එක ඒ වෙලාවේදී එහෙම හයියෙන් දාගත්තා තමන්ගේ මෝහයෙන් හින්දා තමන්ට තේරුන්නේ නැති වුණා තමන්ට ඇති වුණ ආවේගය. ඒ ඇති වුණ මානසික තෙරපීම මෝහයෙන් හින්දා ඒක දකින්නේ නැති වුණාට එයාට ඒ කාරණය නම් ඇතුලේ සිද්ධ වෙනවා. ඒකින්ද ඔය සමහරකට අලුත් ක්‍රමයේ කියලා. අනිත් එක අපි තවට පොඩ්ඩක් හරියට සංගීතය කියලා කියන්නේ මනස සංසිඳවන එකක් මිසක් සංගීතය කියන්නේ මනස අවුස්සන එකක් නෙමෙයි. අපේ මේ වර්තමාන දියුණු යුගයේ සංගීතය වරද්දගෙන නැද්ද? සංගීතය සම්පූර්ණයෙන්ම කන පිට පෙරලගෙන අපි දමු සින්දුවක් ගත්තොත් ඒ සින්දුවට යම්කිසි අර්ථයක් ආවද්දනවා. ඒ අර්ථය තුළ මිනිහව සමාධියට ගත කරනවා. සමහරට ආදරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒක අවුස්සනව නෙමෙයි. ඒක යම්කිසි හැඟීමක් දෙනවා. මොකද සාමාන්‍ය ලෝකීය ජීවිතයේදී ආදරය කියන එක ගැන ගත්තොත් ඒක උදාර සංකල්පයක් එතන තියෙනවා ලෝකීය ජීවිතයේදී. ඒක විකෘති කරගත්තොත් ඒකේ මහා විනාශයකුත් තියෙනවා. අපි දැන් යන්නේ කොහටද? අරකේ තියෙන අර සාමය ලං වෙන සංසිඳීම ලං වෙන ක්‍රමයේ පැත්තකට දාලා අරකේ තියෙන විනාශය ලං වෙන ක්‍රමයේ පැත්ත තමයි අපි දුවන්නේ. මනස සම්පූර්ණයෙන්ම අවුල් කරනවා. අපි වෙනත් අංශවල සංගීත තියෙන ස්වභාව සෞන්දර්යය පිළිබඳව තියෙනවා. එක්තරා වින්දනයක් ලබන පුද්ගලයෝ ඒ ස්වභාව සෞන්දර්යය පිළිබඳ කියන කීයක් අහලා යම්කිසි වින්දනයක් ලබනවා. සමහර ආගමට කැමති ඇත්තෝ ඉන්නවා. ආගමට කැමති ඇත්තෝ ඒ ආගමේ පිළිබඳ ඒ ශාස්ත්‍රඥ වහන්සේ ගැන හෝ දහම පිළිබඳව හෝ කියන යමක් අහලා ඒකේ පිළිබඳව සිත සංසිඳීමක් ලබනවා. කොයි ආකාරයකින් හරි සිත සංසිඳනවා මිසක් සිත විනාශය වෙලා සිත වික්ෂිප්ත වෙලා සිත බොහොම ආවේගශීලී වෙලා තියෙන එකක් නම් ඒක සංගීතයක් නෙමෙයි. එතන වරද්ද ගැනීමක් තියෙන්නේ. ඉතින් වින්දනයක් ලබනකොට ඒ වින්දනයේ තමන්ගේ තෘප්තියක් ඇති වෙනවා. ඒක නිසා කිව්වේ අත්ථි භික්කවේ රූපස්ස අස්සාදෝ. මහණෙනි රූපයගේ ආස්වාදයක් තියෙනවා. අත්ථි භික්කවේ සෝතස්ස අස්සාදෝ කනිත් ආස්වාදයක් තියෙනවා. ශබ්ද ඇසීමේ ආස්වාදයකුත් තියෙනවා. කන තියෙනවා. කනේ ආස්වාදයකුත් තියෙනවා. ශබ්ද තියෙනවා. ශබ්දයේ ආස්වාදයකුත් තියෙනවා. ඔය ආස්වාද නැත්තම් මිනිස්සු වපස්සේ දුවන්නේ නැහැ. බුදුහාඳුර හොඳටම පෙන්නනවා මේ ආස්වාද තියෙනවා. හැබැයි ආස්වාදයත් එක්කලා ආදීනවෙත් අනිත් පැත්තට තියෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ දහම තුල කිඳා බහිනවා නම් අප දකිනවා බුදුහාඳුර ආස්වාදයේ වශයෙන් දේශනා කළා තියෙනවා. බුදුහාඳුර ආදීනව වශයෙන් ඒ ආස්වාදයත් එක්කලා තියෙන ආදීනවෙත් දේශනා කළා තියෙනවා. හැබැයි දැන් මේ ආදීනව පැත්ත සලකලා මේ ආදීනවෙන් අයින් වෙන්න පෙන්වන්නේ. දැන් අපි හිතන්න දැන් අපි මතක් කළා මේ විදිහට අපේ ඇත්තු ගිහිල්ලා පිටරටවල ගිහිල්ලා දුක් මහන්සි වෙනවා හම්බ කරනවා. දැන් හම්බ කරලා දුක් මහන්සිලා ඔකල මොකද කරන්නේ? මෙන්න මේවැ යෙදෙනවා. දැන් සැපක් තියෙනවා. හැබැයි හැමදාම සැපේ තියෙනවා. ඒක පාවිච්චි කරගන්න දැනගත්තේ නැත්නම් හරියට ඒක මහා විපතක් තියෙනවා. ඉතින් දැන් අපි මේ ඔක්කොම ලබන අතරේ අපිට යම්කිසි මේවා පිළිබඳ අවබෝධයකුත් ලබන්න ඕනේ. නිසා බුදුහාඳුරෝ මේවා පිළිබඳ අවබෝධය පැහැදිලි කරලා පෙන්නනවා. මෙන්න මේ වගේ තත්වයක් මේකේ තියෙනවා. ඒක දැක ගන්න. ඒක දැක්කන අවබෝධයෙන් යුක්තව ජීවත් වෙන්න. අපි දමු ඇහැ පිනවන්න කියලා හොඳ ලස්සන දේවල් පුරව ගන්නවා. කන පිනවන්න කියලා අර වගේ මහා ශබ්ද ඇති කරන දේවලුත් කරනවා. දිව පිනවන්න කියලා තව දේවලුත් කරනවා. කසිප්පු ගහනවා, අරක්කු ගහනවා, බියර් ගහනවා, විස්කි ගහනවා, ඔක්කොම ගහනවා දිව පිනවන්න කියලා. ඊට පස්සේ තව පිරිසක් හොඳට වෙනත් ආකාරයකින් හානිදායක නොවන දේවලුත් කරනවා.
නාසය පිනවන්නේ කියලා සෙන් පවුඩර් අරම ඒවා ඇඟේ උලාගෙන ඕවත් කරනවා. ඔය එපා නෙමෙයි කමක් නැහැ. බුදුහාඳුරව තහනම් කළා නෑ ගිහියන්ට. හැබැයි අර හානිකර පැත්ත එපා. තමන්ට විනාශදායක පැත්ත එපා. තමන්ට අහිංසක වින්දනයක් ලැබුවට කමක් නැහැ. ඒක බුද්ධහම තහනම් කළා නැහැ. හැබැයි මේවට තියෙනවා. දැන් අපි හිතමු සුවඳත් වර්ගයක් තියෙනවා. ශබ්දත් තියෙනවා. ගන්ධත් තියෙනවා. රසත් තියෙනවා. ඔක්කොම තියෙනවා. මහා වාහන හොඳ ස්පර්ශ ඔක්කොම තියෙනවා. බුද්ධියක් නැති වුණත් මොකෝ වෙන්නේ? ඔක්කොම තියෙනවා. බුද්ධිය නැති වුණත් මොකෝ වෙන්නේ? නැද්ද ලෝකේ හොඳට තියෙන බුද්ධිය නැති මිනිස්සු? අර එකක්වත් පාවිච්චි කරන්න තේරුමක් නැහැ. එහෙනම් ඔය ඔක්කොටම වඩා අවශ්‍ය වෙන්නේ මොකද්ද? බුද්ධිය. තමන්ට මනසේ සිතීමේ ශක්තිය විකෘති කරගත්තොත් බුද්ධිය පහළ වැටෙනවා. එතකොට ඒ තැනත්තන්ට කොච්චර දේවල් තිබ්බත් ඒ විඳීමේ ශක්තිය නැති වෙනවා. අද අපේ ලෝකෙට අන්න ඒක තමයි වෙලා තියෙන්නේ. මොනවා හම්බ කළත් වැඩක් නැහැ. ඒවා පාවිච්චි කළා ඒවා භුක්ති විඳින තත්ත්වය නැත්තම් ඒක භුක්ති විඳින හැටි දන්නේ නැත්තම්. දැන් අපි බලමු එදිනෙදා ජීවිතයේදී මේවා සැපසේ භුක්ති විඳින්නට මනස දියුණු වෙන්නට ඕනේ බුද්ධිය ඇති වෙන නම්. පිරිහිච්ච මානසිකත්වයක් තියෙන නැත්තන්ට කවදාවත් බුද්ධියක් ඇති වෙන්නේ නැහැ. මනස පිරිහෙන්නේ මොනවා හින්දාද? තමන්ගේ ක්‍රියාදාමයන් හින්දා. තමන්ගේ කටයුතු හින්දා මනස පිරිහෙන්නේ. මනස පිරිහෙන කටයුතු බුදුහාඳුරෝ තීරණය කළා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ හොඳට පැහැදිලි කරලා විග්‍රහ කරලා තියෙනවා. ඒ වුණාට සමාජ සම්මතයේ ඒවා නරකයි කියලා කොහොමත් පිළිගන්නලා තියෙනවා. අපි හිතමු සත්ව හිංසාව බුද්ධිමත් සමාජයේ ඒ කියන්නේ සත්වයේ කියන්නේ කවුද කියලා තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති මිනිස්සු සත්ව හිංසාව හොඳයි කියලා හිතනවා. දැන් අපි හිතනවා මගේ දිව පිනවන්න මං කැමතියි. ඒකින්ද මං හිතනවා අර අනිත් සත්තුන්ට කතා කරලා වේදනාව කියන්න බැරි හින්දා ඒ සත්තුන්ගේ කියන්න දන්නේ නැහැ නේ. ඒකින්ද උන්ගේ මරාගෙන උන්ගේ මස් ටික කෑවට කමක් නැහැ කියලා. එතකොට මගේ තියෙන gedara තියෙන මොන හරි හානි කරනවා මීයක් මගේ gedara දේවල් හානි කරන හින්දා මම මීයා මරුවට කමක් නැහැ කියලාත් මිනිස්සු තීරණය කරනවා. හැබැයි මීයා ඒව විනාශ කරන්නේ මේ මගේ දේවල් කියලා දැනගෙනද? නෑ ඌගේ ස්වභාවයේ වශයෙන් උන් ඒක කරනවා. හැබැයි ඌත් ඌගේ ජීවිතය රැකගන්න උත්සාහ ගන්නයි ඒක කරන්නේ. ඌටත් වේදනාවක් තියෙනවා. ඉතින් ඌටත් වේදනාවක් තියෙනවා. ඌටත් ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. ඌගේ ජීවිතය සඳහා මොකක් හරි දෙයක් කනවා. ඒක මට විනාශයක්. ඒකද මං ඌව මරනවා. ඒතර දැන් මේ හිතන්න බැරි කෙනාගේ සංකල්පය. යමෙකුට හිතන්න පුළුවන් නම් අනේ ඌ ජීවත් වෙන්න කැමති සතෙක්. ඌත් මේ හොයන්නේ කන්න දෙයක්. ඉතින් මගේ දෙයක් මේ ඌ කාලා ඌ ජීවත් වෙන්න හදන්නේ. ඒතර මේක දන්න කෙනා එක්ක ඌ කනවට අකමැති නම් Tamanට අවශ්‍ය දේ පරිසම් කරගන්නවා. නේද? ඒක නේද කරන්නේ? Tamanට අවශ්‍ය දේ පරිසම් කරගන්නවා. ඌට එන්න බැරි තැනකට ඒක යොදා ගන්නවා. මරලා නවත්තන්න පුළුවන් කමක් නෑ. හැමතැනදීම එහෙමයි. මදුරුවෙක් වහනවා. මදුරුව වහනකොට අපිට රිදෙනවා. ලෙඩත් බෝ වෙනවා. ඒ කියලා කියනවා. ඉතින් එහෙම හින්දා මම මදුරුවට තලනවා. මදුරුවට තලනකොට මං හිතනවා එක ලෙඩක් බෝ වෙනවා මට මදුරුවා හින්දා ඩෙන්ගු වගේ එකක් හැදෙන්න පුළුවන් කියලාත් හිතනවා. ඉතින් මදුරුවා එකේ මම මදුරුවත් එක්ක තලනවා ඒකේ හින්දා. මම මේ තලනකොටම මදුරුවට මං හොඳ හිතින්ද තලන්නේ? මට මොකද්ද වෙන්නේ? මදුරුවා කෙරේ කරුණාවක් මෛත්‍රියක් ඇති වෙලාද? නෑ මට ක්ෂණික තරහක් ඇති වෙලා තින්නේ මදුරුවට. දැන් මදුරුවා මරන්න මං ගහනකොට මං ගහන්නේ මදුරුවා කෙරෙහි තරහෙන්. මදුරුවා 10ක් මරන්න ගැහුවොත් මගේ මානසික තත්ත්වය කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. ඒතර දැන් සමහරකට ඔන්න හිතා ගන්න මේ විදිහට. එක දිගට මදුරුවා කනවා. මදුරුවා කනකොට සමහරකට ඔන්න ඉස්සෙල්ලා පාර නිකන් ගහනවා. දෙවෙනි පාර තව ටිකක් සැරෙන් ගහනවා. සමහර තුන්වෙනි පාර සමහර කකුල එහෙම ගහනවා නම් කකුල එහෙමනම් මදුරුවා විදින්නේ. සමහර ආවේගය පාලනය කරගන්න බැරුව කකුල ගහන්නේ නැද්ද තියෙන කණුවක හරි කොහේ හරි?
විසිකල්ලා. මිනිස්සුගේ මනසේ ඒ තත්වයටත් යනවා. ඒතකොට මధుරවට නෙමෙයි දැන් ප්‍රශ්නේ ඇති වෙන්නේ දිගින් දිගටම කාටද? ඒ ප්‍රශ්නේ තමා තුළ ඇති වෙන්නේ. ඒතකොට දැන් මధుරවට වඩා තමන්ගේ ඇතුළත ඇතිවන ක්‍රියාකාරීත්වයේ විකෘතිතාවයක් සිද්ධ වෙනවා. තමන් අර දුෂ්ට ක්‍රියාවක් කරන්න යෑම හේතු කොටගෙන. අපි අහලා තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති කියලා. පදුට්ඨේන මනසා භාසතිවා කරෝතිවා දුෂ්ට සිතින් කියයිනම් කරයිනම් තතෝ එතෙන් පටන්. ආයි මේ කාලයක් ගියාට පස්සේ නෙමෙයි. ඒ වෙලාවේ ඉඳලම දුක්ඛං අනුවේති දුක තමා පසුපස්සේ එනවා. දැන් බලන්න අර මధుරවට ගහනකොටම තමන්ගේ ආවේගය තමන්ට ඇති වෙලා. දැන් දුක පසුපස්සේ ඒ වෙලාවේ ඉඳන්ම නැද්ද? දැන් අපි නිදහසට කරුණු කිව්වොත් මොකෝ වෙන්නේ? අරක හින්දායි මේක කරන්නේ මේක හින්දායි මරන්නේ. උන් අපිව මරන හින්දායි අපි මේ උන්ව මරන්නේ. උන් අපිට හිංසා කරන හින්දායි මේ ඔක්කොම අපි කරන්නේ කිව්වට උන්ගේ මරණය උන්ට හරි ඒක සිද්ධ වෙනවා. හැබැයි උන්ගේ මරණය සිද්ධ කරන්න අපිටත් ඊට වඩා භයානක ප්‍රතිඵල අපේ ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවේ ඉඳන්ම අර සතාගේ මරණ දුකට වැඩි දුකක් ඇති කරන තත්වයක් අපේ ශරීරයේ ඇතුලේ රසායනික වශයෙන් සිද්ධ වෙනවා. ඕක තේරුම් ගැනීම වැදගත් වෙනවා. දැන් බලන්න බුදු වදන වෙනස් කරන්න පුළුවන්ද? දුෂ්ට මනස නිසා ඇතිවන ක්‍රියාකාරීත්වයේ හේතු කොටගෙන ඒ මොහොතේ ඉඳන්ම Tamanට දුක් විපාක පසුපස්සේ එනවා කියලා කියන බුදු වදන වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. ඕක මොන දෙයියටද වෙනස් කරන්න පුළුවන්? මොන බ්‍රහ්මයටද වෙනස් කරන්න පුළුවන්? මොන විද්‍යාවටද ඕක වෙනස් කරන්න පුළුවන්? නෑ, ඒක ලෝක ධර්මතාවයයි. අනිකේ බුදුහාඳුර ධර්මයේ දේශනා කළේ කියන එකේ තේරුම බුදුහාඳුර ලෝකයේ ක්‍රියාකාරී යථා ස්වභාවය මෙන්න මේකයි කියලා දේශනා කළා. ඒකටයි ධර්මයේ කියලා කිව්වේ. ඒ කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි අර අවුරුදු 45ක් මුළුල්ලේම කළ කියපු යම් වචනයක් තියෙනවා නම් ඒ වචනේ ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා කියලා. ඒතර මේක මහ විශාල විදිහට විග්‍රහ කරන්න පුළුවන් වුණාට කරුණු තේරුම් ගන්න ටිකක් මම මේ පෙන්වුවේ. දැන් මම පෙන්වන්නම් එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරීත්වයේ තුළ මානසික විකෘතිතාවය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. සතෙක් මරන්න බෑ ද්වේෂයක් නැතුව. සමහරකට සතා මරනකොට රාගයක් තියෙනවා. ඒ කියන්නේ සතෙක් මරන්න දින ඇල්මක් තියෙනවනේ. ඒ ඇල්ම තමයි රාගය. ඒ ඇල්ම එක්කලා මරන්න යනකොට ද්වේෂයකුත් තියෙනවා. එතකොට මේකේ තියෙන යථා තත්ත්වය මොකක්ද කියලා දන්නේ නැති හින්දා තමයි මේක කරන්නේ. ඒකෙන්ද මෝහයකුත් තියෙනවා. රාග, ද්වේෂ, මෝහ කියන්නේ හොඳ මානසිකත්වද? නෑ. සත්තු මරණ එක විතරක් නෙමෙයි අනුන්ගේ දේවල් ගන්න ගියාම අනුන්ගේ දේවල් ගන්න තියෙන ඇල්ම හැමතිස්සෙම අනුන්ගේ දේවල් ගන්නේ අනුන් එක්ක හිතවත්කම හින්දාද අනුත් එක්ක තරහ හින්දාද? තරහ හින්දා. රාගය, ද්වේෂය. ඕකේ තියෙන යථා ස්වභාවය දන්නේ නැති හින්දා තමයි ඔක් කරන්නේ. ඒකින්ද මෝහය. කාම මිත්‍යාචාරය. කාම මිත්‍යාචාරයට කෙලින්ම රාගය මුල් වෙනවා. කාම මිත්‍යාචාරයේ හේතු මිත්‍යාචාරයේ හේතු කොටගෙන මොනතරම් අංශයක ද්වේෂය පැතිරෙනවද? බය වශයෙන් එන්නේ නැද්ද? බය වශයෙන් එන්නේ ද්වේෂයම තමයි. ඒ මිත්‍යාචාරයේ හින්දා දැනගනීදෝ වෙන කවුරු හරි දැන අපි තුමු යම් කිසි කෙනෙක් වෙනත් කෙනෙකුගේ භාර්යාවක් එක්ක ආශ්‍රය ඇසුරු පවත්නවා. ඉතින් සමහරකට මේක අර ඒ කාන්තාවගේ පැවුලෙත් දැනගනීද? බයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඊගාවට නීතියේ ප්‍රශ්න එතන බයක් ඇති වෙනවා. අනිත් එක කොහොම වුණත් Taman දන්නවා වැරදි වැඩක් කරන්නේ කියලා. මානසික වශයෙන් ඇතිවන වින්දන පීඩනයක් එතන වෙනම බලපාතනවා. අනිවාර්යයෙන්ම ද්වේෂය බොහොම තදින්ම ඇති වෙනවා. මෝහයෙන් හින්දා. බොරු කියනකොට මොකක් හරි දෙයක් කෙරෙහි තද ඇල්මක් හින්දා තමයි රාගයක් හින්දා තමයි බොරු කියන්නේ. බොරු කියනකොටම තව කෙනෙක් රැවටෙනවා. අනිවාර්යයෙන්ම තව කෙනෙක්ව රවට්ටනවානේ. අනික් කෙනෙක් රවට්ටනවා කියන්නේ එතන අර පුද්ගලයා රැවට්වීමට ඉතින් එයා කෙරෙහි ද්වේෂයක් තියෙන්නට ඕනේ. අනුකම්පාවක් දයාවක් නැහැ. ඒතකොට ඒකත්
මෝහයෙන් හින්දාම තමයි කරන්නේ. දැන් මේ හැම අවස්ථාවකදීම රාග, ద్వේෂ, මෝහ ක්‍රියාත්මක වෙනවා. දැන් නිතර යම් කිසි කෙනෙක් මේ දුෂ්ට ක්‍රියාවන්හි යෙදෙන්න ගියොත් එයාගේ මානසිකත්වය හොඳ එකක්ද නරක එකක්ද? නරක මානසිකත්වයක් උඩ ඉන්න ඒ පුද්ගලයා නිරතුරු ජීවිතයේදී නරක මානසිකත්වයේ හේතු කොටගෙන එයාගේ ශරීරයේ රසායනික ක්‍රියාවලිය හොඳ එකක් වෙන්නේ නෑ, නරක එකක් වෙනවා. මොකද අපි දන්නවා අපි හැම සිතිවිල්ලක් පාසාම ශරීරයේ හෝමෝන ක්‍රියාදාමයත් වෙනස් වෙනවා කියලා. අපි කල්පනා කරලා බැලුවොත් එක විනාඩියක් ඇතුළත මේ හෝමෝන ක්‍රියාදාමය කී ආකාරයකින් වෙනස් වෙලාද කියලාත් අපි දන්නේ නෑ. සිතිවිලි වලට අනුව ඒක වෙනස් වෙනවා. අපිට හොඳ සිතිවිලි ටිකක් දරාගෙන ඉන්න පුළුවන් නම් පැය ගාණක් තිස්සේ එතකොට අපේ ශරීරයේ ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය ප්‍රසන්න ආකාරයෙන් පැය ගණනක් දිගට සිද්ධ වෙනවා. හැබැයි අපි අනුංග මරණ හැටි, අනුංග හිංසා කරන හැටි, කොටවන හැටි, බිඳවන හැටි, කේලම් කියන හැටි අපි කල්පනා කරගෙන ඉන්න ගියොත් ඒ දුෂ්ට හෝමෝන ක්‍රියාකාරීත්වය අපිට සිද්ධ වෙනවා ශරීරය ඇතුලේ. සමහරක් වෙලාවට ඒ හේතු කොටගෙනම ඒ පුද්ගලයාගේ මනස දුෂ්ට වීම හරි ප්‍රසන්න වීම හරි වර්ධනය වෙනවා, තහවුරු වෙනවා. දැන් සමහරක් අවස්ථා තියෙනවා කේලමක් කියන්නට හිතනවා කේලම කියන්නේ. සමාජය කරනවානේ ගොඩක් දෙනා. ඔය කොයි පැත්තෙන් කල්පනා කරන දෙයක් කේලම කියන්නේ. හැබැයි එයා දන්නේ වැරදි වැඩක් මේ කරන්නේ කියලා. පැයක් විතර එයා කල්පනා කරනවා. මේ කාලය මුළුල්ලේම එයාට ඇති වෙලා තියෙන හොඳ ක්‍රියාදාමයක් නෙවෙයි. දැන් ක්‍රමක්‍රමයෙන් දිගින් දිගට මෙයාගේ මානසිකත්වයේ දුෂ්ට වීම හේතු කොටගෙන මෙයා දන්නේම නැතුව අර ක්‍රියාව සිද්ධ කිරීමට මෙයා පෙළඹෙනවා. අනුකම්පාවක් නැතුව එදෙන සමහරකට ස්පාසුවක් නැහැ මේක දැන් යන්න කියනකොට කියන්නේ හොඳට තහවුරු වෙන්න බොරු හදලා දාලත් කියනවා. ඇයි? අර ඇති කරපු මානසික ශක්තිය, දුෂ්ට ශක්තිය. ওই කාලය එයාට හොඳක් වෙලා නෑ. අපි මේ සිදුවීම දන්නවනම් ඇත්තටම අපි මේවා කරන්නේ නෑ. මේ පුළුවන් තරම් මේ දුෂ්ට පැත්තෙන් වළකින්න අපි උත්සාහ ගන්නවා. මේ සිද්ධ වෙන දේවල් අපි දන්නවනම් ශරීරය ඇතුලේ. මොකද මේක විශේෂයෙන්ම බලපාන්නේ මොලේ ක්‍රියාකාරීත්වයට. ඕකේ අර සුභවාදී පැත්ත තේරුම් ගත්තොත් මේ පැත්තෙන් වෙන හානිය ගොඩක් හිතා ගන්න පුළුවන්. අපි හිතමු අපි කියන භාවනා කරන්න කියලා. භාවනා කරන්නයි කියනකොට අපි කියන භාවනා කරන කෙනාගේ මනස පිරිසිදු වෙනවා. භාවනා කරනකොට බුද්ධි වැඩි වෙනවා කියනවා. බුද්ධිය වැඩි වෙනවා කියලා කියන්නේ මොලේ සෛල හොඳට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මොකද හොඳ ප්‍රසන්න හෝමෝන ධාරාවක් එක්කලා ලේ ධාතුව මොලේ සෛල අතර ක්‍රියාත්මක වීම හේතුවෙන් මොලේ ක්‍රියාකාරීත්වයේ සෛල වල ක්‍රියාකාරීත්වයේ තහවුරු වීම සිතීමේ ශක්තිය වැඩි කරන්නට හේතු වෙනවා. අපි ඔයත්තම හිතන්න බෑනේ මේ අහගෙන ඉන්නකොටම තරහක් ගිය වෙලාවට හිතීමේ ශක්තිය තියෙනවද? නෑ. මොනවද කරන්නේ කියලා දන්නේ නෑ. රාගයෙන් දුෂ්ට වෙච්ච වෙලාවට හිතීමේ ශක්තිය තියෙනවද? හොඳ නරක පිළිබඳව නෑ. මොකද හේතුව මොලේ විකෘති වෙලා. ඒ බලපෑම ඇති කරනවා. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම ජීවිතයට සම්බන්ධ කරලා බැලුවොත් කොයිතරම් දුරට විද්‍යාත්මකව මේක අපිට බලපානවද කියලා. පින්වත්නි වෙන කිසිම ධර්මයකට බුදුදහමත් එක්කලා වාද කරන්න තර්ක කරන්න පුළුවන් වෙන්නේ නෑ. දැන් මේවා මෙහෙම පවත්වනවා අපි. පවත්වන්න මනස අපේ විකෘති වෙනවා. විකෘති වෙනකොට අපේ සිතීමේ ශක්තිය නැති වෙනවා. සිතීමේ ශක්තිය නැති වෙනකොට සැප විඳීමේ ශක්තිය මොකෝ වෙන්නේ? නැති වෙලා යනවා. සැප විඳීමේ ශක්තිය නැති වුණාට සැප විඳින්න අවශ්‍යයි මිනිසුන්ට. ඒකෙන්ද කොහෙන් හරි සැප හොයනවා. දැන් කොහෙන් හරි සැප හොයනවා. ඊගාවට හිතනවා අනේ අපිව බලන් ඉන්න දෙයියෝ ඇති කියලා. ඒ අපිව බලන් ඉන්න දෙයියන්ගෙන් පිහිටක් අපිට ලැබෙනවා කියලා. මිනිස්සු කොච්චරනම් ඉන්නවද? අපි දුම එකම කතරගම දෙයියෙක් කී කෝටියකට බලන්නද? එකපාරට. ඇයි මේ අන්ධ විශ්වාසය? ඇයි හිතන්න බැරි? මිනිසුන්ට මට දෙයියන්ගේ පිහිට ලැබෙනවා, මට දෙයියන්ගේ පිහිටයි කියාම දෙයියන්ගේ පිහිට පතනවා. හැබැයි බලනකොට මිනිහා ගාව දෙයියෙක් කිට්ටු වෙන තරම්වත් ගුණයක් නැහැ. දෙයියෝ කියන જાතියක් ටිකක් ඔළුවක් තියෙන ඇත්තෝ. කල්පනා කරන්න පුළුවන් ඇත්තෝ. හොඳ නරක තේරෙන්නේ නැත්තෝ දෙයියෝ කියන්නේ. මේ අපේම තියෙන දුෂ්ටකම් හින්දා අපි විනාශයටපත් වෙලා
අපි අඬනකොට වැළපෙනකොට ඔය එක එක්කෙනා හිතන්නේ මේ දෙයියෝ අපිත් එක්ක අඬන්න ඕනේ කියලා. දෙයියෝ අපේ දිහා බල බල අනේ අපි දුක් විඳිනවා අපිට පිහිටක් වෙන්න ඕනේ කියලා හිතන්න ඕනේ කියලාද? නෑ. දෙවියෙක් ආශිර්වාද කරනවා නම් දෙවියෙක් ආශිර්වාද කරන්නේ ඒ දේවත්වයට කිට්ටු වෙන කෙනෙකුට. දෙවියන්ට කිට්ටු කරන්න පුළුවන් කෙනෙකුට. දෙවියෝ කිට්ටු වෙන්නේ හැමතිස්සෙම දේවත්වයට ආසන්නෙන් ඉන්න පුද්ගලයන්ට. දේවත්වය කියන්නේ ශරීර ස්වභාවය නෙමෙයි. එයාගේ ගුණයේ ස්වභාවය. මිනිස්සෙක් වශයෙන් ඉඳගෙන ඔබ දේව ගති පුරුදු වෙන්න. එතකොට දෙවියෝ ඔබ ගාව ඉන්නවා. දෙවියෝ සෝසයා පස්සෙන් දුවන්න ඕනේ නැහැ. දෙවියෝ ඔබ ගාව ඉන්නවා. නිරන්තරයෙන්ම ඔබ දේවත්වයට සම්බන්ධ කෙනෙක්. ඔබ දුෂ්ට නම් ඔබ මිනිමරනවා නම් ඔබ කේලම් කියනවා නම් ඔබ අනුන්ව රවටනවා නම් ඔබ කිසිම කරුණාවක් දයාවක් මෛත්‍රියක් නැත්නම් ඔබ කොහොමද බලාපොරොත්තු වෙන්නේ දෙයියෙකුගේ පිහිටක් මට ලැබෙන්න ඕනේ කියලා? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. නමුත් බලන්න ලෝකයේ දෙවියන්ගේ පස්සෙන් යන ඇත්තෝ දෙවියන්ගේ පිහිට හොයලා දුවන ඇත්තෝ ගැන හිතන්න කොයිතරම් දුරට ගුණධර්ම තියෙනවද කියලා. සමහරක් මුදලාලිලා ඉන්නවා අපි දන්නවා. ඔය මුදලාලිලා අවුරුදු 7 අවුරුද්දට කීප සැරයක් කතරගම යනවා. හැබැයි ව්‍යාපාරය කරන්නේ කොහොමද? ඇත්ත කියනවද බොරු කියනවද? බොරුව රජ වෙලා හැමතැනම. කූටකම් හැමතැනම. හැම වෙලාවෙම සේවකයන් සැලකීමකුත් නැහැ. හැබැයි ලොකුවට පිරුවට ඇඳගෙන ඉන්න කතරගම දෙයියන්ට පූජා වට්ටි ලොකුවට තියලා හරි භක්ති මාත්‍රයක් ඇති කරගෙන වින්දනයකුත් ලබනවා එයා. පේන්නේ නැද්ද අර්ථයක් නැහැ කියලා? නිකම් මානසික වින්දනයක් ලබනවා. ඒ මානසික වින්දනයත් එක්කම පරිහානියක් නැද්ද? වෙනත් නේ දැනගන්න දෙයක් තියෙනවා. සැප ලබන්න ඕන නම් සැප තියෙනේව නැහැ ඈත කොහක්ක. සැප තියෙන්නේ තමන්ගේ ඇතුලේ තමන්ගේ ක්‍රියාදාමය තුළ. දැන් සමහරු කියනවා ඊයේ දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා සමහරු කියනවා සමහරක් ඔය දේශපාලන වාදීන් කියනවලු සෝමහාඳුරු කරපු දෙයින් වෙලා තියෙන මිනිස්සු ක්‍රිස්තියානි ආගමට හැරෙනවා කියලා හිතා. මොකද මිනිස්සු පන්සලේ හිටියලු දේවාලෙ හින්දා. දේවාලෙට යන. දැන් දේවාලෙට මිනිස්සු යන්නේ නැතිව මිනිස්සු ක්‍රිස්තියානි ආගමට යනවලු දැන්. ඉතින් කරන්න. හැබැයි ප්‍රතිපලය වෙනින් එකක්. අපි දන්නවා හොඳටම දැන් ඔය අපේ ක්‍රිස්තියානිට හැරෙනවා කියපු හඬ දැන් අඩු වෙලා තියෙනව නේද? කොහොමද අඩුනේ? තාමත් අර බණක් දහමක් නැති අහන්නේ නැති මිනිස්සු ඉන්නේ ඒ පළාත්වල නම් ටිකක් තාම තියෙනවා. නමුත් දැන් ওই පාන දුර පැත්තේ වගේ ওই සීග්‍රෙන් ඔය ඇති වෙලා ගිය ওই පළාත්වල දැන් ওই ගතිය නැහැ. මොකද හේතුව? මිනිස්සුන්ට දැන් මිනිස්සු අර හැරීගෙන ගිය ওই දෙයියෝ වඳින කාලේ තමයි. දෙයියන්ට යදින කාලේ තමයි. මිනිස්සුන්ට බුදු දහම මේකයි බුදු දහමෙන් මෙන්න මේක හරය මෙතනයි මේකයි ක්‍රියාත්මක වෙන්නේ කියලා මිනිස්සුන්ට අවබෝධ කරලා දීපම මිනිස්සු එක දෙයියෙක්වත් ඕන උනේ නෑ. මිනිස්සු සත්‍ය වටහාගත්තා. ඒ නිසා මිනිස්සු යදීම් වලින් ඈත් වුණා. දැන් අනන්තවත් අපිට ඇවිල්ලා කියනවා අනේ හාඳුනේ පුදුම සතුටක් දැන් තියෙනවා කියලා. පුදුම ආත්ම විශ්වාසයක් දැන් අපිට තියෙනවා කියලා. අපි ඇතුළම මේක. මොකද අපි වැරදි කරන්නේ නැත්තෝ නෙමෙයි. දැන් අපිට පුළුවන් තරම් අපි පන්සිල් රකින්න උත්සාහ ගන්නවා. මේ පන්සිල් රකින්නවා කියන එක බෞද්ධයාටම අයිති එකක් නෙමෙයි. අපි ලෝකයේ තියෙන වැරදි ටික ගත්තොත් ඔය ලෝකයේ තියෙන වැරදි ඔක්කොම එකතු කළා. සාමාන්‍යයෙන් ගිහි ජීවිතේ වැරදි ඔක්කොම එකතු කරලා ඔක්කොම වැරදි ටික ඇතුළේ ඉන්නේ පන්සිල් ඇතුළේ. අනිත් වැරදි ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අන්තිම සිල්පදේ කැඩෙන එක. ඒක ඇතත් නැතත් සමහර වැරදි මිනිස්සුන්ගේ දුෂ්ට භාවයෙන් ඉඳම හේතු වෙනවා. හැබැයි ආර්ථික පරිහානි, ආධ්‍යාත්මික පරිහානි ඔක්කොමත් එක්කලා වැරදි සිද්ධ වෙනවා. අන්තිම සිල්පදේ කැඩීම මිනිස්සු හොරකම් කරන්නේ ඇයි? නැති හින්දා. මිනිස්සු නැති උනේ ඇයි? බේබදුකම හින්දා. දැන් අපි හිතමු ලංකාව දිහා බැලුවොත් ලංකාවේ මිනිස්සු දුප්පත් නේ. ඒත් දන්න ලංකාවේ මිනිස්සු දුප්පත් නැහැ කියලා. ලංකාවේ මිනිස්සු පොසත්. ලංකාවේ මිනිස්සු පොසත්කම හින්දාම දුප්පත් වෙලා. පොසත්කම හරියට පාවිච්චි කරගන්න බැරුවා. ඒක පාවිච්චි කරගන්න බුද්ධිය නැතුව. අපි හිතන්නේ මෙහෙම සාමාන්‍යයෙන් දුප්පත් පවුලක් ගත්තොත් අද ලංකාවේ ඒ දුප්පත් පවුලක ඒ දුප්පත් පවුල් 90% විතර මිනිස්සු බොනවානේ.
බොනවා. 90% විතර මිනිස්සු බොනවා. ওই බොන මිනිහෙක් අද වර්තමානයේ රුපියල් 5000කට වැඩි වියදම් කරනවා මාසයකට අඩුම වශයෙන් බේබදු කමට. ඊගාවට ඔය ගෙදර ඔය මිනිහගේ පවුලේ ඇත්තෝ කන්න කොහොම හරි අඩුම තරමේ රුපියල් 5000ක්වත් වියදම් කරනවා. දැන් කන්නේ කීයෙන්ද? ගෙදර වැඩ කරන කීයෙන්ද? 5000යි. බොන්න 5000යි. ඒතකොට නිකම්ම 5000ක් අපතේ ගිහිල්ලා. දැන් ආර්ථිකේ නරක එකක්ද? රුපියල් 5000ක් බොන්න පාවිච්චි කරනවා නම් පොසත් මිනිහෙක් නෙමෙයිද? ඒ මිනිහගේ තත්ත්වෙන් බලනකොට. හැබැයි ඒ මිනිහා බොන්නේ නැත්තම් අර 5000 තව කී දහක් හරි වැඩි කරගන්න බැරිද? දැන් ආර්ථිකය කොහොමද රටේ? දැන් අද ඔය ගොඩක් දෙනාට අපි හිතමු දැන් පිට රටවල කාන්තාවෝ ඉන්නවා. ඔය කාන්තාවෝ ඇයි පිට රටවල ගිහිල්ලා තියෙන්නේ? දරුවෝ ටික දාලා මිනිහවත් දාලා ඇයි පිට රටවල ගිහිල්ලා තියෙන්නේ? කල්පනා කරලා බැලුවොත් බේබදුකම මිනිහාගේ. පවුල ගෙනිය ගන්න විදියක් නැහැ. දරුවන්ට උගන්න ගන්න විදියක් නැහැ. අනේ ගෑණි හරි රට ගිහිල්ලා කීයක් හරි හොයලා දරුවන්ට උගන්නන්න ගයක් හදා ගන්න මහන්සි වෙනවා. මං කියන්නේ 100%ම එහෙම නෙමෙයි. හැබැයි 60-70%ක්ම ඒ තත්ත්වය තමයි තියෙන්නේ. කොච්චර සැපසේ වාසනාවන්තව ජීවත් වෙන්න පුළුවන් જાතියක්ද මේ? මේ විනාශයෙන්. දැන් මේ විනාශය කොච්චර දරුණුද කියනවනම් මෙච්චර වටිනා දහමක් තව ටික කලකින් අභාවයට යනවා. දැන් අපි මේ කොච්චර බණ කිව්වත් මේ බණ කියන එකෙන් මිනිස්සු හිතුවොත් මිනිස්සු බුද්ධිමත්ව කටයුතු කරොත් අපිට පුළුවන් මේක හදාගන්න. එහෙම නැත්නම් ටික කාලෙකින් අපි ඉවරයි. දැන් මිනිස්සුන්ගේ විනාශයෙන් හින්දා දැන් මිනිස්සු දරුවෝ හදන්නේ නේද? පවුලක දරුවයි දෙන්නයි ඉන්නේ. එතකොට ඒ දරුවෝ දෙන්නත් හරියට හැදෙන්නේ නැහැ. ඒ වුණත් ඉබාගාතේ හැදෙන දරුවෝ වෙනවා. අම්මට සලකන දරුවෝ හොයන්න හම්බෙන්නේ නැහැ. තාත්තට සලකන දරුවෝ හොයන්න හම්බෙන්නේ නැහැ. අම්මා තාත්තගෙන් පුළුවන් තරම් හුරන් කාලා අම්මා තාත්තට පුළුවන් නම් පස්සර දෙකකුත් දීලා තල්ලු කරන්න පුළුවන් දරුවෝ තමයි ඉන්නේ. අපිට හොඳට පේනවා අද සමාජයේ. දැන් සමහර පවුල්වල ඉන්නවා කසාද බැඳලා යනවා. ගිය දා ඉඳන්ම දෑවැද්ද ඉල්ලීලා අම්මට තාත්තට කරදර කරනවා. කරදර කරලා අම්මා තාත්තට කියන ගේ විකුණලා හරි දීපන්. අම්මා තාත්තා එළියට බැස්සත් ඒගොල්ලන්ට ඇති ප්‍රශ්නයක් නෑ. ඔන්න ওই විදිහට මහා සත්පුරුෂ මන්ද බුද්ධික જાතියක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේකට හේතුව ඇයි? අර මනස පිරිසිදු වෙන කර්ම වලින් ඈත් වෙලා මනස අපිරිසිදු වෙන සිතුවිලි ටිකින් ටිකටම වර්ධනය කිරීම ප්‍රධාන හේතු වෙලා තියෙනවා. ඉතින් දැන් අන්තිමට ඔහොම වෙන්න ගියාම දරුවේ හදන්නෙත් නැතුව අන්තිමට වෙන්නේ මහාන වෙන්නවත් ළමෙක් හොයාගන්න නැති වෙනවා. ඊට පස්සේ මහාන වෙලා ඉන්නේ ඇත්තොත් රස්සාවල් හොයන්න ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තාම ඊගාවට මිනිසුන්ට බණ අහන්න යන්න සිද්ධ වෙනවා පල්ලියට. ක්‍රිස්තියානි ෆාදර් බණ දන්නවා දැන්. ඒගොල්ලෝ බුදුදහම ඉගෙන ගන්නවා. මට ඕස්ට්‍රේලියාවේදී හම්බුණා ෆාදර් කෙනෙක්. මම මෙහෙම ළඟින් තියාගෙන පොඩි අනුශාසනාවක් කරලා අනුශාසනාවක් කර කර ඉන්න ගමන් මම ඒ ෆාදර්ට නිකන් කිව්වා අපි ඉතිහාසයේ අපි කොහොමද ක්‍රිස්තියානි බවට පත් වුනේ කියලා පරංගීන්ගේ ඉඳන් මම පැහැදිලි කරලා දෙන ගමන් මම හිතුවා මේ ෆාදර්ගේ උනත් පරම්පරාවේ එක් අවස්ථාවකදී කියන අම්මලා තාත්තලා ඔක්කොම බුද්ධ ආගමේ අර විදිහට වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. මම එහෙම නේද කියලා අහපුවාම ඒ ෆාදර් කියනවා එහෙම තමයි හාමුදුරනේ. මමත් බුද්ධ ආගම ඉගෙනගෙන තියෙන්නේ. මමත් යුනිවර්සිටි එකේ උගන්වන්නේ බුද්ධ ආගම. කවුද? ෆාදර්. මේ ඕස්ට්‍රේලියාවේදී. අකේ ඒ ෆාදර් කියන්නේ මම මෙහි යුනිවර්සිටි එකේ බුද්ධ ආගම උගන්වනවා. මේ ඊයේ පෙරේද මේ කතා කරන වෙලාවක එක වෙලාවකදී මේක මම වෙනින් කට්ටියකට කිව්වා මේ පාරේ හම්බෙලා කතා කරගෙන ඉන්න ගමන් මේ සිද්ධිය කියපුවාම නිකම්ම මේක වෙන අවස්ථාව ලැබුණා. ඒ තිච්චින හාමුදුරනේ මම උගන්වන්නේ බදුල්ලේ. මගේ ඉස්කෝලේ බෞද්ධ සංස්කෘතිය උගන්වන්නේ මුස්ලිම් ටීචර් කෙනෙක්. ඉගෙන ගත්තා නම් උපාධිය තියෙනවා නම් ඉගෙනීමේ සුදුසුකම තියෙනවා. ඒක හරි. ඒකේ නරකකුත් නැහැ. ඒක හොඳයි. හැබැයි තවත් පැත්තක් බලන්න තියෙනව නේද අපිට? මොකද්ද වෙන්නේ කියලා. ඇයි ඒ තත්ත්වෙ වෙන්නේ? අපිට හාමුදුරුවෝ ඉන්නවා නම් හොඳට. අපේ උපාසක උපාසිකාව හොඳට ඉන්නවා නම් ඇයි ඒ තත්ත්වෙට වෙන්නේ? බැලුවොත් අපේ ඇත්තට මොකක්ද? අඩු ගානේ නමෝ තස්ස කියන්නේ කොහොමද කියලාවත් දැනගන්න
දැනීමක් නෑ. ඇයි නමෝ තස්ස කියන්නේ කියලා දැනීමක් නෑ. ඒකයි බුදුහාඳුරන්ගේ වචනේ ආයි වරදින් සැප ලබන්න ඕන නම් මෙන්න සැප ලබන්න තියෙන මාර්ගය. ඒ සැප ලබන්න තියෙන මාර්ගයේ යන තැනැත්තා ඒ මාර්ගයේ පිළිපැදීම තමයි බුදුහාඳුරන් කරන්න පුළුවන් ලොකුම උපහාරය. අපි තුමු බුදුහාඳුරන්ට මල් පූජා කරනවා. දැන් වෙසක් පොය වගේ පොයකට අපි දන්නවා මල් නම් කොච්චර පූජා කරනවද බුදුහාඳුරන්ට? ආහාර කොච්චර පූජා කරනවද බුදුහාඳුරන්ට? වෙසක් කුඩු කොච්චර හදනවද? තොරන් කොච්චර හදනවද? දන්සල් කොච්චර දෙනවද? ඕන නරක දේවල් නෙමෙයි. ඕ හොඳයි. හැබැයි පරිනිර්වාණ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරන්ට කියන සිද්ධියක් වුණා. දසදහසක් සක්වලින් දේවතාවෝ පැමිණියා. දේවතාවෝ පැමිණලා බුදුරජාණන් වහන්සේට දිව්‍ය ගන්ධයන්ගෙන් දිව්‍ය මන්දාරා මල් වලින් ආදී නොයෙක් දිව්‍ය පූජා පවත්වනවා. බුදුහාඳුර ආනන්ද හඳුරන් කියන ආනන්ද මේ දසදහසක් සක්වලින් පැමිණි දේවතාවෝ මේ ඔක්කොම කරන්නේ තථාගතයන් වහන්සේට උපහාර පිණිසයි. ඒත් මේ කිසිවක් තථාගතයන්ට කරන නියම උපහාර නෙමෙයි. තථාගතයන්ට කරන නියම උපහාරයක් වන්නට නම් ධර්මානුධර්ම ප්‍රතිපන්න වන්න. කියන්නේ මං කියපු දේ කරන්න. ඒ පිළිවෙත පුරන්න. ඒකයි තථාගතයන්ට කරන නියම උපහාරය. තථාගතයෝ ඒ උපහාරය ලබන්න සුදුසුයි. යම් ආමිෂ උපහාරයක් ලබනවා නම් තථාගතයන් වහන්සේ ඒ ලැබීම අන්න අර ප්‍රතිපත්තිය කරන කෙනෙකුගෙන් ලැබුවොත් අන්න ඒක ලබන්නත් බුදුහාඳුරු සුදුසුයි. එහෙම නැතුව අපි දැන් පොඩ්ඩක් කල්පනා කළා අපි පූජා කරනවා මහා මල් ටොන් ගණනක් පූජා කරනවා. බුදුහාඳුරු අතෙන්ද කියන්නේ දිව්‍ය මන්දාරා මලත් මට කරන උපහාරයක් නෙමෙයි කියලා. එහෙනම් අපි ඔය පූජා කරන මල් මොකද්ද බුදුහාඳුරට උපහාරද? දිව්‍ය මලුත් මට කරන නියම උපහාරය නෙමෙයි කිව්වනම් ඔය අපි පූජා කරන මේ මල් මොනවද බුදුහාඳුරන්ට? හැබැයි ඔච්චර ඕනේ නෑ. පන්සිල් ටික රකින්න උත්සාහ ගන්න. පන්සිල් ටික රකින්න උත්සාහ ගන්න කෙනෙක් දිව්‍ය මන්දාරා මල් ඕනේ කැලෑ මලක් ගහලා පූජා කරන්න. දිව්‍ය මන්දාරා මලකට වැඩි ආනිසංසයි ඒ කැලෑ මල පූජා කිරීම. මේ මානසං එයා දන්නවා ඇයි මම බුදුහාඳුරන්ට පූජා කරන්නේ. එයා පූජා කරන්නේ බුදුහාඳුරන්ව දැකලා. කොහොමද දකින්නේ? පිළිමෙන් නෙමෙයි. පින්තූරෙන් නෙමෙයි. බුදුහාඳුරන්ව දකින්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කිවි යමෙක් ධම දකිනවා නම් එතන තමාව දකිනවා කියවා. දැන් ධම දකිනවා කියලා කියන්නේ බණ පොත නෙමෙයි. ධම දකිනවා කියන්නේ ධර්මයට අනුව පිළිපැදලා එහි ප්‍රතිඵලය දකින්න එක. ඒ ප්‍රතිඵලය දකින්න තැනත්තා මානසිකව ලබන යම් වින්දනයක් තියෙනවා නම් ඒ වින්දනය බුදුහාඳුරන් ලැබපු වින්දනය. බුදුහාඳුරන්ගෙන් ලැබපු වින්දනය බුදුහාඳුරෝ තවපු වින්දනය. ඒක මම දන්නවා බුදුහාඳුර මෙන්න මේ වගේ කෙනෙක් කියලා. ඒ බුදුහාඳුර දේශනා කරපු වචනේ නෙවැරදි කියලා තහවුරුයි. ඒක බුදුන් දැක්කා. එයා ඒ බුදුහාඳුර දේශනා කරපු මට යහපත සඳහා යම් මඟක් දේශනා කළා නම් මට සැපය සඳහා යම් මඟක් දේශනා කරා නම් බුදුහාඳුර මම ඒ දේශනා කරපු මගේ ගිහිලා සැප ලබනවා නම් එහෙමනම් මට උදව් කරපු කෙනාට මම කළගුණ සලකන්නේ නැද්ද? උදව් කරපු කෙනා පිරිනුවන් පාලා මැරිලා අපි වෙන විදිහට කිව්වොත් එහෙම ඒ වුණාට මගේ හදවතේ ඉන්නවා. මට කරන්න පුළුවන් උපහාරයක් වශයෙන් එයාගේ පින්තූරයක් ගාවට ගිහිල්ලා පිළිරුවක් ගාවට ගිහිල්ලා මම එයා වෙනුවෙන් මලක් තියනවා. ඔය දැනුත් අපි ඔය ඉස්සර හිටපු අගමැතිවරුන්ගේ පිළිරුව ගාවට ගිහිල්ලා තමන්ට කරපු උපහාර රට කරපු සේවය සිකලා මල් මාලාවක් දාන්න වරින් වර. එහෙනම් බුදුහාඳුරන්ට කොහොම කරන්න ඕනේ? ඒකයි මේ මල් පූජ සමහර කෙනා මල් පූජා කළා වැඩක් නැහැ. බුද්ධ පූජා කළා දැන් වැඩක් නැද්ද? කරන එකේ තේරුම දන්නේ නැති හින්දා වැඩක් නැති වෙලා තියෙන්නේ. ඒ කරන විදිහට නම් වැඩක් නැහැ තමයි. හැබැයි කරන්නේ මොකද්ද? ඇයි කරන්නේ කියලා දැනගත්තොත් ඒකේ උපරිම ප්‍රතිඵලය තියෙනවා. නිසා දැන් මම කිව්වේ නෑ නේද මල් පූජා කරන්න එපා කියලා. මොකද සමහරවිට අහන එක තේරෙන්නේ නැහැ. දැන් ඔක කොනක් අල්ලලා කියනවා ආම්දුරු මේ බුදු මල් පූජා කරන්නත් එපා කිව්වා. බුද්ධ පූජාව තියන්නත් එපා කිව්වා. තේරුම් ගන්න මං කියන්නේ එපා නෙමෙයි. ඒක තියන්න ඕනේ. හැබැයි පන්සිල්වත් නැති කෙනෙක් නිකන් චාරිත්‍රයට ඔක් කරලා නම් වැඩක් වෙන්නේ නෑ. අඩු ගානේ පන්සිල්වත් රකින්න උත්සාහ ගන්න කෙනා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තියේ තියෙන සුවය දකිනකොට ඒ සුවය තුළ බුදුහාමුදුරුවෝ දකින්නවා යා.
බුදුහාඳුරෝ දකින්නකොට බුදුහාඳුරන්ට කෘතවේදී බව පිණිස යම් උපහාරයක් කරනවා ආමිෂයෙන්. ඒක තමයි බුද්ධ පූජා කරනවා කියලා කියන්නේ අපි. ඒක දන්නේ නැති කෙනා තමයි ඔය බුලත් වලට හුණු තියනවා වගේ බුද්ධ පූජා තියන්නේ. චුට්ට ඔක්කොම දාලා හිට. පෙරේත කොටක් වගේ දාලා තියන්නේ. ඒක හරියට දන්නවනම් අපිට තියන දේවල් මදිනේ. ඒවා දැනගත්ත ඇත්ත තමයි ඔය මහා වෙහෙරවල් හැදුවේ. මහා විහාර පරිත්‍යාග කළේ. අද අයතෝනේ මොකද්ද උච්චර ලොකු එකක් හදන්නේ කියලාත් කියනවනේ. හැබැයි අපි අද බුදු දහමේ කියලා පෙන්වන්නේ මොනවද? මොනවද දැන් බෞද්ධයෝ කළා තියෙන්නේ මෑත ඉතිහාසයේ බුදු දහමේ කියලා පෙන්වන්නේ? මොකක්ද කළා තියෙන්නේ? නේ. ඒ නිසා හිතන්න පොඩ්ඩක් කල්පනා කරලා අපි මේ කොහේ මෙච්චර වටින දහමක් තියාගෙන අපි මේ කොහේ යන ගමනකද මේ ඉන්නේ කියලා හිත. මොකද්ද අපි මේ කරන්නේ කියලා. නිසා নমස්කාරය හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් අරහා කියන වචනේ තේරුම තමයි සුදුසුයි. සුදුසු බව. ඒ සුදුසු මොකටද? අර ප්‍රතිපත්තියෙන් කරන උපහාරය ළමෙක් බුදුහාමුදුරෝ දේශනා කළා නම් මෙන්න මේකේ ගියොත් මෙන්න මේ ප්‍රතිඵලය තියෙනවායි කියලා. ඒක අහන කෙනා ඒ දේ පිළිඅරගෙන ඒක කරනවා නම් ඒක තමයි බුදුහාමුදුරන්ට කරන උපහාරය. අපි තුමු සාමාන්‍ය කෙනෙකුට දරුවෙකුට අම්මයි තාත්තයි අවවාද කරනවා. පුතේ දුවේ මෙහෙම කරන්න මෙහෙම කරොත් ඔබලාට මෙහෙම යහපත සිද්ධ වෙනවා කියලා. ඉතින් හරි අම්මා තාත්තා ඉස්සරහදී එහෙයි කියලා ඔළුව පාත් කරන්න බාර අරගෙන අම්මා තාත්තා නැත්තන ඒක අනිත් දෙයම කරනවා. මොකද අම්මට තාත්තා ගෞරව කරනවා. නේ ඒක අම්මා තාත්තා කරපු නින්දාවක්. අපි උනත් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කරන්න පුළුවන් අනිත් වැරදි ටික කේලම් කියන ඒවායි බොරු කියන ඒවායි මත්පැන් බොන ඒවායි දුරාචාර ඔක්කොම කරනවා නම් ඒක බුදුහාඳුරන කරපු නිග්‍රහයක් වෙනවා එතනම. බුදුහාඳුරන නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිව්වනම් හරියට එයා තමයි හරියට බුද්ධං සරණං ගච්ඡාමි කියන කෙනා. කියන තේරුම දැනගෙන මේකයි নমස්කාර පාඨයේ තේරුම කියලා තේරුම දැනගෙන තේරුම කිව්වනම් ඒ කියලා බුද්ධං සරණං ගච්ඡාමි කිව්වනම් අන්න එතන තමයි බුදුන් සරණ ගියා වෙන්නේ. ඒ කියලා ධම්මං සරණං ගච්ඡාමි කිව්වනම් අර ඒ බුදුහාඳුරන් මම බුදුහාඳුර වෙන වේ වගේ දහමක් දේශනා කළා. මම ඒ දහම පිළිපදින එකම තමයි බුදුහාඳුරන් කරන උපහාරය කියලා මම අරගෙන පිළිපැදීමේ යෙදුණා නම් ඒ යෙදීම තමයි ධම්මං සරණං ගච්ඡාමි වෙන්නේ. සංඝං සරණං ගච්ඡාමි වෙන්නේ ඒ යෙදීම තුළ ප්‍රතිඵල ලැබපු ඇත්ත තමයි අර ආර්ය සංඝයා. ඒ ආර්ය සංඝයා අපි අද උනත් සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල ආදී මේ මහා රහත් සංඝ පරපුර සිහි කරනකොට අදත් අපිට යම්කිසි තහවුරු වීමක් තියෙනවා. ඒ තහවුරු වීම අපට කියන්නේ මේ ධර්ම මාර්ගය තුළ ඒ උතුම්ම ඵලයට යන්නත් ශක්තිය තියෙනවා පුළුවන්. ඒ සංඝයා අපේ විශ්වාසය අපට තහවුරු කරනකොට අපට මේ මාර්ගයේ පිළිපැදීමට පිහිටක් ඒක ඒ සංඝයාසී කිරීම. ඒ නිසා සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් තෙරුවන් සරණ යනවා. අපි බලන්න දැන් ඔය ඇත්ත කවුරුත් හිතලා අපි තෙරුවන් සරණ ගියේ নমස්කාරය කිව්වේ මේ විදිහටද කියලා. අපි තෙරුවන් සරණ ගියේ নমස්කාරය කිව්වේ මේ විදිහටද කියලා හිතාගන්න. එතකොට ඔබට හිතන්න පුළුවන් ඔබ හොඳ බෞද්ධයෙක්ද කියලා. මේ ටික දැනගත්තොත් මිනිස්සුන්ට අනිත් ආගම් තියා හැරිලා බලන්න උවමනාවක් නැහැ. අපි ජීවත් වුණොත් මේ ටික අනුව අනිත් ආගම් වල ඇත්ත ඔක්කොම බලනවා අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. බුද්ධහමේ සත්‍යතාවය මොකද්ද කියලා තේරුම් ගන්නවා. දැන් අපි දන්නවා සමහරක් වලට දැන් සමහර ආගමිකයෝ මම දැක්ක මුස්ලිම් දහමෙන් එක්තරා විදිහක පත්‍රිකාවක් ඔය ඩුබායි වගේ රටවල ප්‍රසිද්ධ කරලා තියෙනවා සිංහල භාෂාවෙන් තනි කරම බුදුහාඳුරන්ගේ ධර්මයේ විකෘති කරලා බුදුහාඳුර කියන්නේ කවුද කියන එකත් විකෘති කරලා. ඉතින් අර වගේ හැබැයි හරි ලස්සන තර්කානුකූල කියලා තියෙනවා. ඒතකොට දැන් මේ ධහම ගැන අවබෝධයක් නැති මිනිහා අර වගේ දෙයක් දැක්කොත් එහෙම ඇත්ත නේනම් කියයි. ඒ දන්නේ නැහනේ. නමෝ තස්ස කිව්වේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අනේ ඇත්ත නේනම් මේ දෙවියෝ නිසානේ අපි ජීවත් වෙන්නේ කියලා කියයි. පින්වත්නි අනිත් හැම දෙනා ගාවටත් යම් කිසි දෙයක් තියෙනවා. ඒ කෙලින්ම නැති වුණාට යම් කිසි දෙයක් අරගෙන ඒක දේවත්වයට ආරෝපණය කළා
තමාගේ ශක්තිය වෙනත් පැත්තකට ආරෝපණය කළා එතෙන්ට වැඳ ඉන්නවා. තමන්ගේ ශක්තිය. දැන් අපි තුමු දැන් අපේ ඇතුත් කරන විභාග කරනවා. විභාග කරනකොට ඝන දෙයියන්ට ගිහිල්ලා පුද පූජා පවත්වනවා. අවුරුදු 10ක් ඉගෙනුවේ කවුද? 12ක් ඉගෙනුවේ කවුද? ගුරුවරු කී දෙනෙක් ඉගෙනනවද? විභාගෙට දවස් කීපයක් තියෙද්දි දේවාලයට ගිහිල්ලා දෙයියන්ට කියනවා විභාගේ පාස් කළා දෙන්න කියලා. විභාගේ පාස් වෙනවා. කවුරු උගන්වපු හින්දා? ගුරුවරු පොලිමක් උගන්වලා තියෙනවා. හැබැයි විභාගේ පාස් වුණාට පස්සේ මතක කාටද? කාටද මේ ඒ අතීතයේ මතකද යාට? මතක් වෙන්නේ කවුද එකපාරට? දෙයියන්ව. අර මෙතෙක් කාලයක් උගන්වපු දෙයියෝ අමතකයිනේ. මෙතෙක් කාලයක් උගන්වපු දෙයියෝ අමතකයි. අසත්පුරුෂකම නෙමෙයිද? මෝඩකම නෙමෙයිද? හැබැයි දැන් ඔක්කොම ගුරුවරයාගෙන් අහලා තමන් මැරීගෙන පාඩම් කළා, ටියුෂන් ගිහිල්ලා, සේරමත් කළා තමයි විභාගේ ලිව්වේ. තමන්ගේ ශක්තිය තමා තුළ ගොඩනගා ගත්ත. තමන් වෙනත් නොපෙනෙන බලවේගයක් පිට පවරලා තමන් හිතට වංචා කරගන්නවා. තමන්ගේ තියෙන ආත්ම ශක්තිය ගොඩනගා ගන්නට තමන්ට හැකියාවක් නෑ. මිනිස්සු හැමදෙනාම ඕවා කළා නම් ওই විදිහට අද ලෝකයේ මේ දියුණුව නෑ. බටහිර ලෝකයේ උනත් දියුණු වෙලා තියෙන්නේ හැමතිස්සෙම ওই දෘෂ්ටියෙන් ඈත් වෙලා තමන්ගේ උත්සාහයෙන් හොයාගෙන ගිය හින්දායි. රොකට් හැදුවේ, කම්පියුටර් හැදුවේ දෙවියන් මවන කලින්දලා නෙමෙයි. කවුරුත් මවන කලින්දලා නෙමෙයි. ඕන් හැමතිස්සෙම ඕන් හිතලා මතලා කල්පනා කළා. ගියා. හැබැයි එහෙම කළා තියෙනවා මට ඒක හිතන්න දුන්නේ දෙයියෝ තමයි. හැම එකම දානවා. එහෙම නැත්නම් මට ඒක හිතන්න මගේ දුන්නේ සායි බබා තමයි. ඔන්න ඔය වගේ සංකල්ප වලට යන්නේ මිනිස්සු. මොකද එච්චරට තමාගෙන Tamanට විශ්වාසයක් නැති හින්දා. කින්ද අපි ආත්ම විශ්වාසය ගොඩනගන්න. බුදුදහම තියෙන්නේ බෞද්ධයන් කියන පිරිසකට නෙමෙයි. බුදුදහම තියෙන්නේ හිතන්න පුළුවන් මිනිස්සුන්ට. හිතන්න පුළුවන් මිනිහා හිතලා වැඩ කරනකොට එතන තමයි බුද්ධි කියන එක තියෙන්නේ. බුද්ධි කියන ධර්මතාවය තමයි බුද්ධිය ඇතුලේ තියෙන ධර්මතාවය තමයි බුදුදහම කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධිය තුළ ලෝකයේ කාටවත් වෙනස් කරගන්න බැරි ධර්මතාවය තමයි දේශනා කළේ. ඉතින් ඒකේ ආගම් ප්‍රශ්නයක් මොකක්වත් නැහැ. ඒකින්ද මම මේ කියපු සමහර කාරණාවලට යම් ආගමිකයන්ට ඒක විශ්ය වෙන්නේ නැත්තම් මට දොස් කියන්න එපා. කල්පනා කරලා බලන්න මේ කියපු එක හරිද වැරදිද කියලා. ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ දේශනා කරපු ධර්ම කාරණා ටික සිහිය දරාගෙන අගුණ දුර්වලකම් දුරු කරගන්න උත්සාහ ගන්න පුළුවන් තරම් පන්සිල් ටික රැකලා මනුෂ්‍යත්වය රැකලා බුද්ධිය තහවුරු කරන්න. එතකොට ඔබට මෙලොවත් යහපත සිද්ධ වෙනවා, පරලොවත් යහපත සිද්ධ වෙනවා. ඒකාන්තයෙන්ම දෙලව යහපතත් සිද්ධ වෙනවා. හැමත දෙලව ශාන්තියත් උතුම් නිවන් සුවයත් වේවා කියලා සාදු කියලා